මේ මහත්තුරු කවුද? අපි මේ ගමට අලුතෙන් ආවේ. ලොකු හාමුදුරු හම්බෙන්න කියලා ආවේ. මොකද්ද දන්නේ කාරණාව නේද? අපි ඒක මේ ලොකු හාමුදුරුවොත් එක්කම කතා කරගමු නේද තාත්තේ. ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරගන්න කලින් මාත් එක්ක කතා කරන් ඉන්න එපේ. එහෙමනේ පන්සල් වල වැඩ සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා කවුද? මමද? මම තමයි මේ පන්සලේ ඇබිත්තිය. ඔය තමා මහත්තයෝ අපේ පන්සලේ ඇබිත්තිය. මහත්තුරු මෙහාට ආවන. හාමුදුරනේ අපි ළඟදී තමයි මේ ගමේ පදිංචියට ආවේ. ඉතින් දැන් දිගටම මේ ගමේ ඉන්න නිසා මාසෙකට දවසක් පේරු දානයක් බාර ගන්න කියලා අපි ආවේ. බොහොම හොඳයි. දානමාන දෙන එක කොහොමත් පින්නානිසංස ලැබෙන දෙයක් නේ මහත්තයෝ. එහෙමයි හාමුදුරනේ. හාමුදුරනේ දානේ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කන්න පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනින්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? සිරිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. 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 ඈ මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් හස සොය මීට් එක හරි හදන් වරින්න. සිරිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්න. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි දෙදාට ගියපුවම දෙන්න වෙන්නේ දියලපු තමයි. එතකොට මේ මහත්තුරුන්ගේ ගම් පළාත් කොහෙද? අපි දෙමඩගොඩ හාමුදුරනේ. මුලින් නම් හිටියේ එහෙ. දැන් සතියක් වගේ ඇති මෙහි පදිංචිට ඇවිල්ලා. කොහේ ඉඳලා මේට ආවත් කමන්නේ නැහැ මහත්තයෝ. දානි ටික හොඳට තියෙන්න ඕනේ නැද්ද හාමුදුරුවෝ? දාන ටික නම් අපි හොඳට දෙනවා හාමුදුරනේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. මේ තව මොනවාද අපේ හාමුදුරනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානි තමයි ඉතින් තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා මහත්තයෝ. බොමලුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙට. ධර්මශාලාවේ වහලේ දිරලා. ආවාස හාමුදුරුවනේ මේ ගාන්ටාරේ ඇටේ දිරලානේ තියෙන්නේ. කොයි වෙලේ හරි උපාසක මහත්තයෙක් ඔක ගහන්න ගිහලා ඇටේ වලට වැටලා ඔටෝ නිවන්න යන තියෙන්නේ. සිරිපාල අර මේසුඩ මිටියක් තියනවා පේනවද? මිටිය මොකටද අපි ගන්නෙ? එන ගහන්නනේ හාමුදුරුවෝ. එහෙනම් උඹ ඇණයක් වෙන්න නැතුව හිටපන්. නැත්තම් මට සිද්ධ වෙනවා ඒ මිටිය අරන් උඹට ගහන්න. එතකොට මේ මහත්තුරු එහෙ ඉඳලා මෙහෙ පදිංචියට කරන්න බෑ ලේකම්ස්තුමා මේක කරන්න බෑ. අපි හම්දුරු වැඩි නැවෙන්න බෑ හම්දුරු මේ දතේ එකක් කුමක්. මෙන්න මේකයි කාරණාව හම්දුරු. හම්දුරු දන්නවනේ අපේ බෞද්ධ සමිතියේ මේ පන්සලේ තියෙන සියලු ප්‍රශ්න හැමදේම බලා ගන්න පුළුවන් කියලා හම්දුරු දන්නවා. අපි ප්‍රශ්නේ තියෙන්නේ කොටක් මෙහෙන් කොක අදිනවා. කොටක් මෙහෙන් කොක අදිනවා. අන්න ඒකනේ. අපි නිකන් හරියට අර යුද්ධෙට බය හැංගිලා ගුලිලා බුදියගත්තු මුචලින්ද කුමාරයාට වගේ ඉංග්‍රීසි සිද්ධ වෙලා තියෙනවා. මේ මාතුරු කවුද? ඒකනේ. මේ මහත්තුරු දෙන්න ගමට අලුතෙන් ආපු මහත්තුරු දෙන්නේ. මේ මහත්තුරු ගමේ දිගටම ඉන්න හින්දා මාසෙට දාන වේලක් පාර ගන්න ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ටිකටම ගමේ ඉන්නවනේ ඉතින් බෞද්ධ සමිතියේ සමාජික පුරත් කරගන්න බැරිය. මේ වැඩි ගානකුත් නෑ රුපියල් 500යි. නේ දැන් බැදමු. 500 ගන්න. හරි. ලේකම් මහත්තයා. අපි ඒ ගැන පස්සේ කතා කරගමුකෝ. අපි මේ දැන් කතා කරගෙන හිටියෙත් පන්සලේ අඩුපාඩු ගැන තමයි. ඉතින් පන්සලේ එහෙම අඩුපාඩු මුකුත් නැහැ කියලා හාමුදුරු කිව්ව නේද? බෞද්ධ සමිතියෙන් මේ හැමදේම බලා ගන්නවා කියලා හාමුදුරු කිව්ව නේද? එතකොට අර ගන්ටාරේ ඇටේ දිරලා තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයිද? එතන යම් කිසි අඩුපාඩුවක් තියෙනවා තමයි. නමුත් අපි ඒකට විසඳුමක් යොදන්න ඉන්නේ. අපි ඔය ගාන්ටාරේ ගහන ලනුව කපනවා. එතකොට කාටවත් ගාන්ටාරේ ගහන්න බෑ. එතකොට ඔය කියන ඇටේ වැටෙන ප්‍රශ්නෙත් නෑ. අපේ හාමුදුරනේ සුබත් මේ අපි අර කොල්ල වෙනුවෙන් තියෙනවා එක බෝධි පූජාව. ඒක තියන්න කියලා ආවේ. ඕකනේ කියන්නේ. මෙතන අපි වැදගත් සාකච්ඡාවකින් හිටියේ. ඒ මොකුත් ගානක් නැති එකපාරට මෙතන පැනලා බක් මුනිකෝ එක ගන්න. මේ සභාපති මහත්තයයි මේ ලේකමයි නොමේ පිටේ උන් දෙන්නෙක් ඉන්නවා. මේ අපේ හාමුදුරුවෝ ඉන්නේ. ඇයි මම ඉන්නවා?
සභාපති මහත්තයෝ අපි මේක කලින් යොදාගත්ත බෝධි පූජාවක්නේ. ඔය ඇත්තෝ ගිහිල්ලා බොමලුව ලෑස්ති කරන්න. මං එන්න. සුබ. කොහෙද ඉතින්? මේ මහත්තුරුත් එක්ක කතා කරන්න උනේම නෑනේ. මහත්තයෝ පන්සල් වල අඩුපාඩු හදන්න තියා ගම්වල මිනිස්සු එදා වේල කන්නේත් බොම අමාරු. හැබැයි මිනිස්සු හරි උත්සාහවන්තයි. පුළුවන් ධෛර්යයක් යොදලා ගොවිතැනක් පතක් කරගෙන පන්සලටත් පුළුවන් විදියට උදව් කරගෙන ඉන්න. ඇත්ත සහතික ඇත්ත අපි හැමතුනේ. මම ජූඩි කතාවක් කියන අපි හැමතුනේ. අපි හැමතුනේ මතකද? සඳපාන ජාතකය. සඳපාන ජාතක? සඳපාන ජාතකය අපි හැමතුනේ. අර ගොන් කරත් 150ක් සාරාකාන්තර මැද්දෙන් ටිපක් යනකොට අන්නේ ආලේ වතුර ඉවර වෙනවා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මානපදුරක් මෙහෙම කරලා ඇදලා දානකොට අන්න විලක් මතු වෙනවා. එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පරිලෙය වනේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා try කරනකොට අන්න බොන්නේ නැහැ. ඊට පස්සේ එයාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා. අන්න ඉබිවට පස්සේ කට්ටියට පාචනය හැදෙනවා. මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපි හැමතුරේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම? ඇයි?